අපි දැන් ගොඩගමින් පිටත් වෙලාම විජේරාමට මොකද අපිට 4 වඩේම කෝල් කරලා කිව්වා අපිට සෑහෙන බොරු දෙන්න කතා කරා. හැබැයි අපිට යන්න වෙලාවක් නැහැ. අපි තීරණය කළා විජේරාමට වගේම එන්න. ඉතින් අපි ආව විජේරාමට අපිට හම්බ වෙනවා සිරප්පු වගේක්. අපි ඉන්න දැන් හරියටම මෙන්න මෙතන ෂොප් එකේ ඉන්නේ. අපිට හම්බ වෙනවා සිරප්පු වගේක්. මෙන්න මේමයි අවදානපත් වෙච්ච අපේ මාතෘකාවේ මිනිස්සු වෙනුවෙන් කට්ටිය අපිට උපකාර කරන්න. ඉතින් වඩ පුළුවන්. පුංචි වෙලාවක් තියෙන්නේ. වඩ කකියා දින අපිට උපකාර කරන්න. එහෙනම් අපි හම්බෙමු හම්බෙලට යද්දී ඔයාලට අවස්ථාවක් තිබෙනවා ඔයාලට උපකාර අපිට ලබා දෙන්න. අපි එහෙනම් හම්බෙලට යද්දී හම්බෙමු. ඇවිල්ලා අරන් යන කට්ටිය අඩුවේ. අපි යන බොහොම අපි ආවේ කොටගම ඉතින් අපිට කතා කරලා කිව්වා කැම්පස් එක 100ක් දෙන්න ලෑස්ති කියලා. අපි ඒ ටික ගන්න එකතු කරන්න ආවා විජේරාමයට. අපි මේටි අරන් එහෙම යන කොටගමට ගිහිල්ලා අපි යනවා එහෙම හංවැලට. ඔයාලට පුළුවන් මේක අපිට කතා කරන්න. හැබැයි අපිට තියෙන තව පුංචි කාල වේලාවක්. ඒක නිසා තවමත් අවස්ථාවක් තිබෙනවා අපේ ආදරණීය ආවදාරපත් වෙච්ච අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔයාගේ ආධාරය අපිට ලබා දෙන්න. අපි එහෙනම් හංවැලට යද්දී නැවතත් හමු වෙමු. සේනම් අපි නැවතත් හංවැලට යද්දී හමු වෙමු. අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දායකත්වයක්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.